ප්‍රදර්ශනය කිරීම හා ඒ පිළිබඳව සාකච්ඡාව ආරම්භ කිරීමටයි අප මේ ආකාරයෙන් සූදානම් වන්නේ. ඒ නිසා මේ සමාජයේ තියෙන විසම තුලිතතාවය තමයි මේ හැම කතාවකින්ම පෙන්නන්නේ. ඒ නිසා අපි මේවට උත්තර හොයන්න ඕනේ. ඒක අපේ වගකීමක්. විශ්වවිද්‍යාලයේ හදලම තියෙන මේ පර්පස් එක ඇතුළමයි අරමුණ ඇතුළමයි. ඒ නිසා මම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. female filmmakers එහෙම නැත්නම් ස්ත්‍රී චිත්‍රපටි කරුවන් නැත්නම් සිනමාකාරියන් විසින් කරන ලද චිත්‍රපටි තමයි මෙතන පෙන්වුවේ සහ අනිත් විශේෂත්වය තමයි මෙතනදී කතා වුණේ gender based violence කියන එක සහ මේ කියන මේ gender based cyber violence කියන කාරණය. අද දින මේ වැඩසටහන හරහා පෙන්වනු ලැබූ චිත්‍රපටි ඇත්තටම තාරුණ්‍යයට ගොඩක් වැදගත්. ඒ වගේම ස්පෙෂලි ගැහැණු දරුවන්ට විශ්වවිද්‍යාලයේ පවතින තත්ත්වය ගොඩක් මේ චිත්‍රපටි හරහා පෙන්වුවා. ඉතින් මේ චිත්‍රපටි හරහා දීපු පණිවිඩය තුළින් කාන්තාවන්ට හඬක් නැගීමට යාළව සවිබල කරන්න ගොඩක් වටිනවා කියලා හිතනවා. ඒ වගේම තමයි ගැහැණු ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ඉතින් ගැහැණු අයව තවත් සවිබල ගැනීමක් මේ හරහා සිද්ධ කරා.